ට්‍රන්ස්පෝට් ඇන් ලොජිස්ටික්ස්. මොකක්ද මේ ට්‍රන්ස්පෝට් ඇන් ලොජිස්ටික්ස් කියලා කියන්නේ? මම හිතන්නේ මේ වීඩියෝ එක බලන ඔයාලට ඒ ගැන හරි අයිඩියා එකක් නැතුව ඇති. අද වර්තමාන ලෝකයේ කොදුනාරටිය වෙන්නේ මේ ට්‍රන්ස්පෝට් ඇන් ලොජිස්ටික්ස්. ඒ ගැන ඉගෙන ගන්න තියෙන හොඳම තැන තමයි මොරටුව විශ්වවිද්‍යාලයේ TMLE උපාධිය. එහෙමත් නැත්නම් ප්‍රවාහන කළමනාකරණ හා කාර්යෝපාය ඉංජිනේර. ඒ කියන්නේ ට්‍රන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ඇන් ලොජිස්ටික්ස් ඉංජිනේර. ඉතින් අද ඔයාලත් එක්ක ඒ ගැන වැඩිදුර විස්තර කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ අපේම තුන්වන වසර ඉගෙනීම ලබන අතරතුර වෘත්තීය පුහුණුව ලබමින් සිටින අපේ ගීත්ම පිරිසක්. අයිබෝන්. ඕකේ. අයිබෝන්. මුලින්මක්කේ මම දැනගන්න කැමතියි අපි අද කොහෙටද මේ ඇවිල්ලා ඉන්නේ? ඔව් මල්ලි කිව්වා වගේ මම දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එකේ තුන්වෙනි වසරේ ඉගෙන ගන්නවා. ඉතින් අපේ තුන්වෙනි වසරේ දෙවෙනි සෙමිස්ටර් එකේදී අපි මාස 6ක ඉන්ටර්න්ෂිප් එකක් කම්ප්ලීට් කරන්න ඕන. ඉතින් අපි අද මේ ඇවිල්ලා ඉන්නේ මම ඉන්ටර්න්ෂිප් එක කරන යොකෝහාමා TWS ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ පරිශ්‍රයට තමයි අපි අද මේ ඇවිල්ලා ඉන්නේ. ඊළඟට සාම්ප්‍රදායික ඉංජිනේරු විෂය ධාරාවලට වඩා මොරටුව විශ්වවිද්‍යාලයේ මේ TMLE උපාධිය තෝරගන්න අක්ක පෙළඹුණේ. ඔව් මම හිතන විදිහට ඩිග්‍රී එක තෝරගන්නවා කියන තීරණය අපේ ජීවිතයේ ගොඩක් තීරණාත්මක තීරණයක්. මොකද ඩිග්‍රී එක හරහා අපි ජොබ් එකක් තෝරගන්නවා. එතනින් අපේ කැරියර් ලයිෆ් එක කොයි වගේද කියලා තීරණය වෙනවා. එතකොට මේක හරහා අපේ අනාගතයට ලොකු බලපෑමක් කරන්න පුළුවන් මේ ඩිග්‍රී එක. ඉතින් මට මේ ඩිග්‍රී එක තෝරගන්නකොට මට ඕන උනේ සමාජයේ ලොකු පිළිගැනීමක් තියෙන හැමෝම තෝරන ඩිග්‍රී එකට මේ යනවට වඩා මම ආස විදිහේ ඩිග්‍රී එකක් කරන්න, මට ආසාවෙන් කරන්න පුළුවන් ඩිග්‍රී එකක් කරන්න තමයි මට උවමනා වෙලා තිබුණේ. ඉතින් මම පොඩි කාලේ ඉඳන්ම මැෂින්ස් එක්ක වැඩ කරනවට වඩා මම කැමති මිනිස්සුත් එක්ක වැඩ කරන්න. ඉතින් මම මේ එක එක කෝසස් ගැන අධ්‍යයනය කරගෙන යනකොට මට හම්බුණා මේ මොරටුවේ තියෙන ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් ඉංජිනේරින් කියන ඩිග්‍රී එක මිනිස්සුත් එක්ක වැඩ කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් කියලා. ඒ කියන්නේ මේක ඉංජිනේරින්ග් මැනේජ්මන්ට් දෙකම කම්බයින් වෙච්ච ඩිග්‍රී එකක් කියන එක. ඉතින් ඒක තමයි ඇත්තටම මට ප්‍රධානම හේතුව උනේ මේ ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් ඉංජිනේරින් කියන ඩිග්‍රී එක තෝරගන්න. එතකොට ඒ වගේම ඩිග්‍රී එක ගැන හොයනකොට මෙතනදී ට්‍රාන්ස්පෝර්ට් ෆීල්ඩ් එකෙන් ලෑන්ඩ් ට්‍රාන්ස්පෝර්ට්, එයාර් ට්‍රාන්ස්පෝර්ට්, මෙරිටයිම් මේ වගේ එක එක පැතිවලට ට්‍රාන්ස්පෝර්ට් ෆීල්ඩ් එක බෙදලා තියෙනවා. එතකොට ලොජිස්ටික්ස් පැත්ත ගත්තාම සප්ලයි චේන් එකක් කිව්වහම කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය වෙන තැන ඉඳන් ඒක කස්ටමර්ගේ අතට පත් වෙන තැන වෙනකම්ම සම්පූර්ණ ප්‍රොසෙස් එකම මේ සප්ලයි චේන් එක අතර තියෙනවා. එතකොට මේ end to end සප්ලයි චේන් එක ඇතුලේ අපේ TMLE කරන කෙනෙක්ට ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා. ඒ වගේම එතනදිත් අපිට විවිධාකාරයේ සප්ලයර්ස්ලා එක්ක, කස්ටමර්ස්ලා එක්ක ඒ වගේ විවිධාකාරයේ ඇත්තේ ගනුදෙනු කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් මං කිව්වා වගේ මේ හේතු දෙක තමයි මට ප්‍රධානම හේතුව උනේ TMLE තෝරගන්න. හරි. අපේ උපාධි පාඨමාලාවේ අධ්‍යයන වාර 8ක් තියෙනවනේ. ඒකේ 6 වෙනි අධ්‍යයන වාරයේ නියමලා තියෙන්නේ වෘත්තීය පුහුණුවට. එහෙම නැත්නම් ඉන්ටර්න්ෂිප් එක. එතකොට ඉන්ටර්න්ෂිප් එක කර්මාන්තයේ අපි ලබන පළවෙනි අත්දැකීම විදිහට TMLE කරන කෙනෙක්ට තියෙන අවස්ථා මොනවද? එයාලගේ වෘත්තීය ජීවිතයට ඒක බලපාන්නේ කොහොමද? ඔව් ඇත්තටම මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක කිව්වොත් දැන් මම ඉන්ටර්න්ෂිප් එක පටන් අරගෙන මාස 6ක් ගත වෙලා අන්තිම සති කිහිපය තමයි මේ ගත කරන්නේ. එතකොට මෙතනදී මම වැඩ කරන්නේ මම කලින් සඳහන් කරා වගේ යොකෝහාමා TWS ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සප්ලයි චේන් ඩිවිෂන් එකේ තමයි මම ඉන්ටර්න් එක කරගෙන යන්නේ. එතකොට මෙතනට ආපු දවසේ ඉඳන් මම දැක්ක දේ තමයි රෝ මැටීරියල් එකක් සප්ලයර් කෙනෙක් තෝරගෙන රෝ මැටීරියල් එකක් අරගෙන ඒක කම්පැනි එකට ඇවිල්ලා එතනදී අපි මැනුෆැක්චරින් ප්‍රොසෙස් එක වෙලා ඒ භාණ්ඩය කස්ටමර්ගේ අතට යනකම් ෆුල් ප්‍රොසෙස් එක මේ සප්ලයි චේන් ඩිවිෂන් එක ඇතුළතදී හැන්ඩල් වෙනවා. එතකොට මම වැඩ කරන්නේ ප්ලෑනින් ඩිවිෂන් එකේදී. එතකොට ඒ සප්ලයර්ස්ලත් එක්ක අපි ගනුදෙනු කරන ඒවා, කස්ටමර්ස්ලත් එක්ක ඒ වගේ එක එක පාර්ශ්වයන් එක්ක අපිට එක එක අවස්ථාවලදී ගනුදෙනු කරන්න හම්බෙලා තියෙනවා. එතකොට ඇත්තටම පළවෙනි දවසේ ඉඳන් මේ වෙනකම්ම මම ගොඩක් ආසාවෙන් තමයි මේ ෆීල්ඩ් එකේ වැඩ කරගෙන යන්නේ.
ඒ වගේ මතක් කරන්න ඕන දැන් අපේ ඩිග්‍රී එකට අදාළව ට්‍රාන්ස්පෝර්ටේෂන් පැත්තකුත් තියෙනවා. එතකොට මගේ යාළුවෝ ඉන්ටර්න් ඉන්නවා ට්‍රාන්ස්පෝර්ටේෂන් පැත්තේ. යා ට්‍රාන්ස්පෝර්ට් පැත්තේ නම් එයාපෝට් එක ඒ වගේ ඊට සම්බන්ධ ආයතන වල ඊට පස්සේ මෙරිටයිම් පැත්තෙන් ගත්තොත් පෝට් එක ටර්මිනල්ස් වල ඒ වගේ ඊට සම්බන්ධ ආයතන වල ඉන්නවා. ලෑන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් ගත්තතින් ස්මාර්ට් මොබිලිටි ඒකදම සස්ටේනබිලිටි මොබිලිටි මේ වගේ විවිධ අංශවල අපේ ඉන්ටර්න්ස්ලා ඉන්නවා. ඒ වගේම රැකියා කරන ඇත් ඉන්න. ඉතින් මම හිතන්නේ ඉන්ටර්න් එක්ස්පීරියන්ස් එකෙන් අපිට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණා අපි කැම්පස් එකේ ඉගෙන ගත්ත තියරි කොහොමද ඇත්තටම ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න කියලා. අර ඊළඟට මම දැනගන්න කැමතියි අපේ TML ඩිපාර්ට්මන්ට් එකෙන් මොන වගේ සපෝට් එකක්ද අක්කට ලැබුණේ කියලා. ඒකත් ඇත්තටම මතක් කරන්න ඕන. ඇත්තටම ඉස්කෝලේ වගේ නෙවෙයි යුනිවර්සිටි එකක් කියන්නේ අපි අතින් අල්ලගෙන හැමදේම කියලා දෙන තැනක් නෙවෙයි. හැබැයි අපේ ඩිපාර්ට්මන්ට් එක ඇතුළේදී අපි ආපු පළවෙනි දවසේ ඉඳන් මේ වෙනකම්ම අපිට ඇකඩමික් පැත්තෙන් ප්‍රශ්නයක් ආවත් එහෙම නැතුව අපිට වෙනත් ඉංග්‍රීසි පැත්තෙන් හරි වෙනත් කිසියම් ප්‍රශ්නයක් ආවත් ඕනම ප්‍රශ්නයකදී අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඇකඩමික් ස්ටාෆ් එක නන් ඇකඩමික් ස්ටාෆ් එක අපිත් එක්ක ගොඩක් සපෝට් එකක් දුන්න ගොඩක් ලොකු සපෝට් එකක් දුන්න. ඒ වගේම තමයි ඇකඩමික්ස් විතරක් අපිට ඉන්ඩස්ට්‍රි එකට යනකොට ඕන වෙනම සොෆ්ට් ස්කිල්ස් ටීම් වර්ක් ලීඩර්ෂිප් මේ වගේ එක එක ස්කිල්ස් ඕන. මේ ස්කිල්ස් ඩිවෙලොප් කරන්න සොෆ්ට් ස්කිල්ස් කැම්ප්ස් ඉමර්ෂන් කැම්ප් එකක් ඒ වගේ විවිධ කැම්ප්ස් පවත්වලා අපේ සොෆ්ට් ස්කිල්ස් ඩිවෙලොප් කරන්නත් අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් ලොකු සපෝට් එකක් හම්බුණා. ඒ වගේ මතක් කරන්න ඕන STL එක අපේ ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් සොසයිටි එක අපේ ඩිපාර්ට්මන්ට් එකේ තියෙන මේ ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් සොසයිටි එකේ අපේ ඇකඩමික් ස්ට්‍රෙස් එක මගහරව ගන්න පුළුවන් එක එක එන්ටර්ටේන්මන්ට් ඉවෙන්ට්ස් ඒ වගේම ස්පෝර්ට්ස් මීට්ස් මේ වගේ විවිධාකාර ඉවෙන්ට්ස් සංවිධානය කරලා අපිට ලොකු සපෝට් එකක් දීලා තියෙනවා. ඒ වගේම ඩිග්‍රී එක ඉවරුණාට පස්සේ අන්තිමට අපිව නිකම්ම ඉන්ඩස්ට්‍රි එකට අතෑරලා දාන්න නැතුව කැරියර් ෆෙයාර් එකක් තියලා අපිට ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න පුද්ගලයින්ව අපේ ඩිපාර්ට්මන්ට් එකට ගෙන්නලා අපිට ජොබ්ස් අරගෙන දෙන එක දක්වාම අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් අපිට ලොකු සපෝට් එකක් හම්බ වෙනවා අපේ ඉදිරි අනාගතය වෙනුවෙන්. හරි අපේ ඩිග්‍රී එක ඇතුලේ සැපියුම් දාම නාවික ශාස්ත්‍රය ගුවන් ශාස්ත්‍රය ප්‍රවාහන ශාස්ත්‍ර කියන ශාස්ත්‍ර ඔස්සේ අපිට ඉගෙන ගන්න ලැබෙනවානේ. එතකොට ගෝලීය සැපියුම් සහ ප්‍රවාහන කර්මාන්තයේ වත්මන් ඉල්ලුම සඳහා මේ TML ඩිග්‍රී එක ඔබව සූදානම් කරන ආකාරය ගැන අක්කට මොකද හිතන්නේ? කලින් සඳහන් කරා වගේම අපේ ඩිග්‍රී එක ඉංජිනේරින් මැනේජ්මන්ට් දෙකම කම්බයින් වෙච්ච ඩිග්‍රී එකක්. එතකොට මේක ඉංජිනේරින් සයිඩ් එක ගත්තාම අපිට ඉංජිනේර්ස්ලා විදියට මැතමැටික්ස් ඒ වගේම IT නොලෙජ් එක අපේ ඩිග්‍රී එක හරහා හම්බ වෙනවා. එතකොට මේ මැතමැටික්ස් නොලෙජ් එකකින් අපිට ප්‍රොබ්ලම් සෝල්විං ස්කිල්ස් ඉම්ප්‍රූව් වෙනවා. එතකොට අපේ ඉන්ඩස්ට්‍රි එකට ආවට පස්සේ මේ ස්කිල්ස් අපිට ගොඩක් මේ මැත්ස් යූස් කරලා ප්‍රොබ්ලම් සෝල්ව් කරන්න මේක ගොඩක් අපිට උපයෝගී වෙනවා. ඒ වගේම තමයි IT නොලෙජ් එක ගත්තාම අපිට සිමියුලේෂන් ටූල්ස්, ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස්, Arduino ඊට පස්සේ 3D මොඩලින් මේ වගේ විවිධාකාරයේ IT සම්බන්ධ දේවල් අපිට ඩිග්‍රී එක හරහා ලැබෙනවා. එතකොට මේ හරහා අපිට ඉන්ඩස්ට්‍රි එකේට ආවට පස්සේ අපි මොනවා හරි ප්‍රශ්නයක් දැක්කහම අපිට තුන්වෙනි පාර්ශවයක් ඒකට සම්බන්ධ කරගෙන පිළිතුරක් හොයන්න කලින්ම අපිට අපේ දැනුම උපයෝගී කරගෙන අපිට මේකට මොකක්ද උත්තරයක් කියන එක හොයාගන්න අවස්ථාව හම්බෙලා තියෙනවා අපේ මේ ඩිග්‍රී එක හරහා ලැබෙන දැනුම. ඉතින් මම හිතනවා ඒ වගේම තමයි අපිට මේ අපේ ඩිග්‍රී එකේ තියෙන මැනේජ්මන්ට් සයිඩ් එක. එතකොට මැනේජ්මන්ට් සයිඩ් එකෙන් අපි ගොඩක් ගනුදෙනු කරන්නේ මිනිස්සුත් එක්ක. එතකොට ඒ අතර ඇති වෙන ප්‍රශ්න සිස්ටම්ස් වලදී අපේ එක ඇති වෙන ප්‍රශ්න මේ වගේ ප්‍රශ්න වලදී අපේ මේ මැනේජ්මන්ට් ස්කිල්ස් යොදාගෙන මේ ප්‍රශ්නත් හරි ලස්සනට විසඳගෙන යන්න පුළුවන් හොඳ දැනුමක් අපේ ඩිග්‍රී එක හරහා ලැබිලා තියෙනවා කියලා මම හිතනවා. හරි අවසාන වශයෙන් අලුතින් මේ ඉන්ඩස්ට්‍රි එකට ඉන්න මේ වීඩියෝ එක බලන ප්‍රේක්ෂකයන්ට අක්කල් මොකද්ද කියන්නේ? මේ ට්‍රාන්ස්පෝර්ටේෂන් ෆීල්ඩ් එක ගත්තත් ලොජිස්ටික් ෆීල්ඩ් එක ගත්තත් දෙකම දිනෙන් දින දියුණු වෙන ෆීල්ඩ් එකක්. ඉතින් මේකට අපේ අලුත් දේවල් හොයන්න කැමති, අලුත් දේවල් අත්හදා බලන්න කැමති ඔයාලා වගේ නංගිල මල්ලිලා අපිට මේ ෆීල්ඩ් එකට ඕන. ඒ වගේම තමයි ඔයාලටත් මේක ගොඩක් ලොකු අවස්ථාවක්. ඔයාලගේ අලුත් දැනුම බෙදා ගන්න, ඒ වගේම අලුත් දේවල් අත්හදා බලන්න මේ ෆීල්ඩ් එක ගොඩක් හොඳ ෆීල්ඩ් එකක් කියලා මම හිතනවා. ඒ වගේම මම වගේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඔයා කැමති නම්
ඔයාට මං හිතනවා ඔයාගේ අනාගතය බෝරිංවෙන් නැතුව ඔයාට ආස හිතන විදිහට රැකියාව කරගෙන යන්න මේ ෆිල්ඩ එක ගොඩක් හොඳ ෆිල්ඩ එකක් කියලා ඔයාල හැමෝටම ඔයාල හැමෝගේ මනාගතයට මම සුභ පතනවා. ඇතරම අද මේ අක්කත් එක් කතා කරපු දේවල් මේ ඩිග්‍රීක ඉගෙන ගන්න ශිෂ්‍ය කැටයට මට ඉතාමත් වයි. ඒ වගේම මේ වීඩියක බන්න ඔයාලටත් මේ ඩිග්‍රීක ගැන උනන්දුවෙන මේ ඉන්ඩස්ට්‍රික් ගැන උනන්දුවෙන අයිවිදිහට ගොඩක් වටිනා දේවල් ඉගෙන ගන්න ලැබෙන් ඇති කියලා අපි හිතනවා. ඉතින් බොහොම ස්තුතියි ගීත්වාක්කේ අපිත් එක එකතුනාට ඉතින් මේ වගේ වැදගත් කතා බහකින් නැවතත් හමුවමු. මම ඉපුන් ජයසිංහ බොහොම ස්තුතියි.